අච්චාරට එකතු වෙන්නේ. good morning හැමෝටම අද අපි යන්න යන්නේ හෝටන් ප්ලේන්ස් වල. ඉතින් මම දැන් ඉන්නේ කළු කැලේ ග්‍රීන් හවුස් එකේ. ඊයර ඇද්දි ටිකක් රෑ වුණා. ඉතින් ඇත්තටම මාර ලස්සන දැසනක් තමයි. මේ දවස්වල ටිකක් වහිනවා. බලන්න මං ඉන්නේ view එක සුපිරි. අර ඇතිත් වෙන්නේ මේ ගෙගරියව. ඉතින් මේ වෙලාවට නම් පට්ට සීතලයි. මං මාස ගානකින් තමයි ආවේ. ඉතින් ට්‍රැවල් ව්ලොග් එකක් කරන්නත් බැරි වුණා. අපි අද ඉතින් ලස්සන වීඩියෝ ටිකක් බලමු. ඉතින් තව ටිකක් ලෑස්ති වෙන්න වෙලා තියෙන නිසා බලන් ඉන්න ඔයාලා වටපිටාවේ ලස්සන. ඔන්න අපි නෙළු බලන්න යන්න ලෑස්ති වෙන ගමන්. get ready. ඔන්න අපි නෙළු බලන්න යන්න සංචාරය පටන් ගත්තා. එතකොට අපි දැන් නානෝවේ පාරට තමයි දැන් මේ නෝර්ලේ ඉඳන් ලස්සන view එකක් බලා ගන්න පුළුවන් මේ වටපිටාවෙම. ඉතින් තමයි අද අච්චාරට එකතු වෙන්නේ. ටිකක් සීතලයි මේ ඕනේ කියන්නේ මොනවා සීතල ගත්තා. අපි යමු. ඇත්තටම මාරම කූල් එකක් තමයි තියෙන්නේ. අපි වැඩ කරන පරිසරයේ මිදලා මේ වගේ ට්‍රිප් එකක් යනවා කියන්නේ ඒක මාරම ෆ්‍රීඩම් එකක්. මේ වාරේ ටිකක් මේ හරිය වංගු වැඩි.
සැනලිහිණි වසන්තයට ගහපු බෝඩ් එක. මෙන්න මේ තමයි පාර. ඕටන් ප්ලේන් වලට යන්න අමුතුවෙන් ඔයාලට පාර කියන්න ඕනේ නැහැ. නමුත් හම්බ වෙන ලස්සන තැනක් තමයි ගම්දැල ජලාශය. ඉතින් මෙතන ලස්සන view point එකක් බලා ගන්න පුළුවන්. කට්ටියක් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අඩලු තැන් ටිකක් තියෙනවා. මෙතන කැඩෙට් ඔෆිසර්ස්ලාගේ නම් ජීවිතයේ විශේෂ තැනක්. මොකද මෙතන ඉඳන් තමයි මුලින්ම මේ කම්බැට් එක අන්දන්නේ. එයාලගේ එක ලෙග් එකක් තියෙනවා. ඒකේ ට්‍රේනින් එක අවසානයේ මේ තියෙන්නේ බලන්න පුළුවන් ලස්සන view point එකක්. බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. අර පැත්තේ ලස්සනට පෙන්නවා. මේ කැලෙත් අද පොළ පාට, ඒ කියන්නේ අර හරිත වර්ණ කියන හරිම හරිත වර්ණේ බලා ගන්න පුළුවන්. මාර ලස්සනක් තියෙන්නේ. මයිනස් උනත් හොදලා හැදිලා තියෙනවා. යමු ඉස්සරහට. මාර ලස්සන පාරක් තමයි තියෙන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් යවුන් සේනාංකය තියෙනවා. ඔන්න ලස්සනම ලොකේෂන් එකකට අපි යටින් යන්නේ. ඔව් ලස්සන. අර සුන්දර view එකක් තියෙනවා. යමු ඉස්සරහට. පාර චුට්ටක් කැඩිලා නිසා බයිසිකලේ සද්දෙත් වැඩි. මාරම ලස්සනක් තමයි තියෙන්නේ. අර තියෙන්නේ අඹේර ෆාම් එක අර වෙන්නේ. එතකොට යන්න චක්කත් එක්ක මම ආසම පැත්තක් තමයි මේ අබේවල කියන්නේ. ඇත්තටම හෝටන් ප්ලේන් යන ගමන් මේ view එකත් බලාගෙන යනවා කියන්නේ මාරම
ලක් එකක් තමයි මේ වල ෆාම් එක අපිට බලා ගන්න පුළුවන් මෙතනදී. නැත්නම් අපි ගත්තා වගේ රයිට් ඔන්න අපි ආවා නිරුමල් බලන්නත්. ඇත්තටම වාසනාව තිබ්බා මං හිතුවේ මේ අපිට බලන් දෙන්න බැරි වෙයි කියලා. දැන් නම් අද සෙනඟ ටිකක් අඩුයි මොකද වීකෙන්ඩ් එකක් නෙවෙයි නිසා. මේ ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. දැන් මේ මං ඉන්න තැන මේ ලස්සනට පාසි වැවිලා ඒත් එක්කම මල් පිපිලා තියෙනවා බලන්න මේලක් තියෙන ලස්සන මේ. නිකන් දැනෙන්නේ අර ලෝඩ් ඔෆ් ද රින්ග්ස් එකේ තියෙන
මේ වයිබ් එකක් තමයි මේ අර ගස්වල බැඳිලා තියෙන පාසිත් එක්ක. එතකොට නිලුමල් වල රෝස පාට වගේම සුදු පාට මල් වගේකුත් පිබිලා තියෙනවා. මං හිතන්නේ නිලුමල්ම වෙන්න ඕන. මේ තියෙන සුදු පාටට හුරු ඒක ලා රෝස. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් එන්න බලන්න. පට්ට ලස්සනයි. අපි දැන් යන්න අද දැන් අපි හිතන් ඉන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් යන්න. එතෙන්ට ගිහිල්ලා මේ යන ගමන් තමයි මේක ගන්න හිතුවේ. ඉතින් මාර ලස්සනයි. ඉස්සරහට ගිහිල්ලා බලමු. ටිකට් ගන්න ඕනේ නේද? කො පොඩි එකනේ ලොකු අය 11. අපෙන් දෙකේ ගාලා දිග. එල්ට ජපන් එල්ට. දෙකක් දෙන්න. මොකක්ද වගේ? බයික් එක. ලෝකාත්මේ බයික් එක මග දාලා යන්න ඕනේ නේද? ඉතින් පහ ගිහලා මග දාලා. අපි ලෝකාන්තයට එන්ට්‍රන්ස් එකට ටිකට් ගත්තා. දෙන්නෙකුටයි බයික් එකටයි වෙනවා 826ක්. මේක රෙජිස්ටර් කරගන්න යන්න ඕනේ. මෙන්න මෙතෙන්ද. අපි එතෙන්වත් යමු. නෙළුමල් ලස්සනට දැක්කලා පාර දෙපැත්තේ කිකිලා තියෙනවා. ඇත්තටම මේ හෝටල් ප්ලේන් එකේ තියෙන වයිබ් එක මාර පරිසරයේ පාරිසරික වයිබ්යක් තියෙනවා. ඔව් කියන්නේ. ඒකටම ආවෙනිකෝ වයිබ් එකක් තියෙන්නේ.
මේ මෙලු බලන්න තියෙන පොලිම මේ වයිබ් එක මාර විදියට දැනෙන්නේ මේ තැනට ආවොත් තමයි. ඉතින් අපි වෙන දකින්නවට වඩා අර වීඩියෝ එකෙන් දකින්නවට වඩා මෙතන ෆීලිං එක තියෙන්නේ ඇත්තටම මෙතෙන්ට ආවම ඔයාලත් එක්ක. හැබැයි ඇත්තටම පරිසරයේ ගොඩක් කට්ටිය ආරක්ෂා කරලා තියෙනවා. සමහර තැන්වල ඉතින් නැහැ. හැබැයි මේ වගේ තැන්වල ගොඩක් දුරට ඒක ආරක්ෂා කරලා තියෙනවා. මට කියන්න ඕන අන්න අර පැත්තේ අර සම්පූර්ණ කන්දෙම මේ නිරුපල්ලේ වහන්න තියෙනවා. මම ඔය පෙන්නන සීමාවේ මෙන්න මේ සීමාවේ අපි එතෙන්ට එද්දී යන්න එක තමයි හිතන්නේ. දැන් අපි මෙතනින් ඉස්සරහට යනවා. ඒතර මෙහි අර ඉන්න කොටියා ගැන බෝඩ් දාලා තියෙනවා. දකින්න ඇති මම අතරින් ගොඩක් ફોකස් කරන්න කියේ නෑ. හැබැයි කොටියා ගැන දාලා තියෙනවා. පරිස්සමින් තමයි යන්න ඕන. සමහර අපි දැක්කා Facebook එකේ එහෙම වීඩියෝ දාලා තියෙනවා කට්ටිය. ඒ නෑ පරිස්සම් වෙලා කොහොමවත් වනසත්තුන්ගේ පරිස්සම් වෙන එක ගොඩක් වැදගත්. අපි යමු ඉස්සරහට. බීට වර්සන් එක තියෙනවා කිලෝමීටර් 4.5ක්. ඔන්න අපි යන්න ලෑස්ති වුණා වර්සන් එකට. හෙල්මට් මෙතන තිබුණා. කැන්ටින් හෙල්මට් තියන්න පුළුවන්. හැබැයි shopping bags එහෙම මොකුත් ගෙනියන්න බෑ මේ ගමනේදී. ඒවා සියරම තියලා ඉන්න කැම ජාතිත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඇත්තට මේක මේ වටිනවා එක තික මොකද මේ මෙතනින් චෙක් කරලා යන එක පියමු එහෙනම්. කිරිගල පොත්තර කිලෝමීටර් 7ක් තියෙනවා මෙතන ඉඳලා. මේ පැත්තට මේක. කිරිගල පොත්තනේ. බලන්න මේ ගස්වල ලස්සන. ආන්නකෝ. අපි දෙන ටිකක් වේගෙන් යනවා. මොකද මේ අපි බෑග්ස් ගෙනාවට මේ වැස්සට හරින රේන් කෝට් එකක් මුකුත් ගෙනාවේ නැති නිසා අද කට්ටිය ගොඩක් යනවා වීකෙන්ඩ් එක වගේම වීක් ඩේස් වලත් ඉතින් කට්ටිය අඩුවක් නැහැ. අපි හිටියේ අද සාමාන්‍ය ටිකක් දුරට හරි අඩුයි කියලා. නමුත් පොඩි දෙනෙක් ඇවිල්ලා හිටියා නිලු බලන්න එහෙම. අපිට ලස්සන මල් ටිකක් බලා ගන්න පුළුවන්. මේ ටික හදලා තියෙන්නේ. ඉතින් කහපාටට මේ වගේ නම නම් දන්නේ නැහැ. ගෝස් කියලා කියනවා. ගෝස්. Thank you so much. ඒකේ නම කිව්වේ ගෝස් කියලා.
ලංකාවේ බලන්න මේ වතුරක් පිරිසිදුකම විනීත පෙන්නා නිකන් වීදුරුවකින් වගේ. ඔන්න මං දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මීදුමෙන් වැහිලා තියෙන පර්ල්සන් ඒරියා එක බලමු. ඔන්න බලන්න එන්න. මේ හරියනම් දැන් මීදුම සම්පූර්ණ මේ උඩට යනවා අපිට පෙන්නවා. බලන්න තියෙන ලස්සන මේ හරිය හැබැයි කොටි ඉන්නවා කියලා තියෙනවා. මම ඇත්තටම දැක්කා මේ ගමනේදී මේ තාත්තා කෙනෙක් දාන යනවා බයිසිකලේ. ඒක තමයි මම දැක්ක ලස්සනම දර්ශනේ. ඉතින් මාත් හිතාගත්තා අපිත් ෆැමිලි එකම වෙනම ගෙන්නන්න එන්න කියලා. කොහොමුණත් බලන්න වටින ගොඩක් දේවල් මෙහි තියෙනවා. අපි හැමදාම යන එකම ට්‍රිප් එකට වඩා මේ වගේ තැන්වල බලන්න උඩේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න. ඒ වගේම තමයි ආරක්ෂා කරන්න මේ පරිසරය. අපි දැන් යන්නේ බේකස්වල බලන්න. ඇත්තටම මේ බලන්නකො දෙපැත්තේ තියෙන ලස්සන මුළු මල් පිපිලා වයිබ් එකක් සීතල වයිබ් එකක් තියෙන්නේ. දැන් බලමු ගිහිල්ලා අපේ ඇත්තටම මේ පාරේ යද්දි මේ පරිස්සමෙන් යන්න ඕන. මොකද ඉස්සන් ඉඳ තියෙනවා. සද්ද නම් ඇහෙන්නේ නැති වෙයි මේ බේකස් ඇල්ලේ සද්ද නිසා. ඔන්න තියනවා බලා ගන්න බේකස් ඇල්ල. මම ඔයාලට දැන් දෙන්නම් බේකස් ඇල්ල. කැලේකින් එළියට එද්දී ආපහු හම් වෙන්නේ පාරාදීසයක්. මාර ලස්සනක් තියෙන්නේ. මේ පස වුණත් පොඩ්ඩක් බලන්න.
කළු පාටට හුරු පසක් තියෙන්නේ. දැන් අරහේ පාර දුමුරු පාටයි. මේ පැත්ත කළු පාටයි. මං හිතන්නේ මේ රොම් මඩත් එක්ක මඩ එලි මඩයි එකතු වෙලා වෙන්න ඉතින් මම දැකලා ලස්සන මීදුමක් යනවා. සීතලක් තියෙනවා. මේ ගමනට ඉතින් බෑග් එහෙම ගොඩක් අවශ්‍ය නැහැ. තියෙන ටික අතන කැන්ටින් එකේ තියලා යන්න පුළුවන්. නෝමල් මොකද පයින් කිලෝමීටර් 4ක් වගේ යන්න තියෙන නිසා මේ නෝමල් යන එක තමයි හොඳම දේ. අපිට වෙනම බයික් වයිබ් එකක් තමයි දෙන්නේ මේ ඒරියා එක. මම ඉස්සරහට මේ ටික අපි හොඳට මේන්ටේන් කරලා තියෙනවා කාණු කපලා පාර ලස්සනට. මෙයාට නම් දැන් ටිකක් මහන්සි පාටයි. කමන්නේ තව චුට්ටයි තියෙන්නේ. Ya, tinggal ya. Hah? මේක නම් මාරම වයිබ් එකක් තමයි. outing plants බලන්න තියෙන ලස්සන. මීදුමෙන් හැටි බලන්න ලස්සන. දැන් නම් වැස්සෙන ටයිම් එක ආවා. අපි බැලුවේ වැස්ස එන්න ඉස්සෙල්ලා යන්නම් කියලා. හැබැයි අපිට වැස්සට දෙමෙන්න එනවා අනිවාර්යෙන්ම. යමු අපි දැන් ලොකේෂන් එකට යන ගමන් තියෙන්නේ. සම්පූර්ණ මීදුම මෙහෙලා තියෙන ඒරියා එක. අන්න අපි ආව ලොකේෂන් එකට. Unfortunately අද අපිට මුකුත් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ දුම වැඩි. මුකුත්ම පේන්නේ නැහැ පල්ලෙහැ. පුංචි ලෝකාන්තයකට ගියත් එහෙමයි. මෙතන බෝඩ් දාලා තිනවා මීටර 872ක් ගැඹුරයි කියලා. ඉතින් අපිට අද බලා ගන්න උන්නේ ඒක අපේ අවාසනාව. අපි දැන් මෙතන වැඩි වෙලාවක් ගන්න පිටත් වෙන්න ඕනේ. මොකද වැස්ස මේ දවස් ටිකේ වැඩි නිසා. අපි දැන් ආවේ වම් පැත්ත රෝඩ් එකෙන්. ඒ කියන්නේ එහෙන් එදි දකුණු පැත්තින්. දැන් අපි වම් පැත්තින් තමයි
පිට වෙන්න ලෑස්ති. අපි බලමු ඉස්සරහට ගිහලා කොහොමද තියෙන්නේ කියලා ඒරියා එක. ඔන්න අපි වර්ල්ඩ් සෙන්ඩ් එකේ ඉඳන් දකුණු පැත්ත පාර තමයි යන්න යන්නේ. මෙහෙත් අපිට නෙළු බලා ගන්න පුළුවන්. නෙළුව අලි ගොඩක් කන්න කැමති මේ ශාකයක් කියලා තමයි කියන්නේ. අපි දැන් මේ යන්නේ එද්දිම පැති දෙකක් තිබුණා. ඒකේ අපි ආව පැත්තේ නෙවෙයි අනිත් පැත්තෙන් තමයි අපි දැන් යන්නේ. මේ පැත්ත නම් ටිකක් පාර අමාරුයි. අර පැත්ත කන්ද පල්ලෙහින් තිබුණේ. මේ පැත්තේ තියෙන කන්ද මුදුනේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. මේ අපි දැන් යන්නේ හෝටන් දැන්නට එන්න තියෙන පාරවල් දෙකකින් අනිත් පැත්තේ පාරේ. මේ වීඩියෝ එකෙම ඉස්සරහ පෙන්නුවා ඔයාලට. අපි ආවේ පහසු මාර්ගය කියන්නේ හැමෝම පාවිච්චි කරන්නේ. මේක නම් මේකත් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ගොඩ පිරිසක් පාවිච්චි කරලා නැහැ. අපිට අනිත් පැත්ත පාරේදී බේකස් බෙන්ඩ් එක බේකස් සැල්ල බලා ගන්න පුළුවන්. මේ පැත්තේ යද්දි බලමු ඉස්සරහට මොනවද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලත් එන්න ඉතින් මේ නෙළුමල් බලා ගන්න පුළුවන්නේ ඔය කියන විදිහට අවුරුදු 12කින් ඒ කියන්නේ 2037 වගේ 36 වගේ අපි එතකොටත් වීඩියෝ එකක් දාමු අනිවාර්යෙන්ම. යමු අපි ඉස්සරහට. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉක්මනට මේ ඉන්න ගමම්ම මීදුම එනවා ආපහු යනවා. බලන්නකෝ චූටි වෙලාවක් ඇද්දි බලා ගන්න පුළුවන් මීදුම මේ ඉක්මනට මෙතන යනකොට. මේ හරිය ඇත්තම තියෙන පතනක් බලන්න. මේ වර්ල්ඩ් සෙන්ඩ් එකේ කියන්නේ ලෝකාන්ත පැත්තින් තමයි එන්නේ මේ පැත්තට. බලන්න. ඔන්න මීදුම නැති වෙනවා දැක්කද? තප්පර කිහිපයක් ඇතුළත මීදුම නැති වෙනවා මේ ටික ක්ලියර් වෙන්නේ ඔය. මේ පැත්ත පාර හැබැයි අමාරුයි. ඉතා අපහසු කියලා බෝඩ් දාලා තියෙනවා. හැබැයි අපි අනිත් පැත්ත කියනකොට මේ පැත්තේ ඉන්න එක තමයි වාසි. මොකද පුංචි ලෝකාන්තේ බලාගෙන කොහොමද එකයි ඉතින් දෙපැත්ත මේකයි. කොහොමුණත් අපි දැන් නම් යන්නේ අමාරු පාරක. බලන්න නිලුම හැමතැනම පිපිලා තියෙන්නේ. යමු ඉස්සරහට. අපි දැන් වැස්සට අහු වෙලා ඉන්නේ. වැස්ස පටන් ගත්තා. අපිට ටයිම් එකට පොඩ්ඩක් එතනින් පිටත් වෙන්න බැරි වුණා. දැන් ඔන්න සිතින් අපි යනවා. යමු ඉස්සරහට. හොඳටම වැස්සේ තිමිටි යන්නේ. වැස්ස හොඳට පටන් අරගෙන තියෙන්නේ.
දැන් ඉතින් මෙහෙම තමයි යන්න තියෙන්නේ. අපි හිතන් හිටියේ මේ එතන ඉවර කරලා ඉදිරි කරගලක් යන්නම් කියලා. හැබැයි යන්න ටයිම් එකක් නැහැ දැන් මේ විදිහට ගියොත්. අපිට රැස්ත වැඩි. ඉතින් ඔයාලත් එන්න මේ ආසහිතේ ප්‍රදර්ශන බලන්න මේ දවස්වල ආවම ඇත්තටම නිරුබල්ලා මේ වගේ මේ රස්නකට යන්නත් පුළුවන්. බලන්න මේ දිය කඩිති ලස්සනට තිබුණා. දැන් සම්පූර්ණ වුණා තියෙන වැස්ස නිසා. දැක්කද මේ? අර ගොඩක් ඉන්නවා. ඔන්න අපේ සංචාරයේ අවසානය. මෙන්න මේ විදිහට ඉතාම සාර්ථක විදිහට නිමා වෙන්න යන්නේ. තව කිලෝමීටර් 20ක් යන්න තියෙනවා අපි ඉන්න කරන්නේ. ඒකෙන් නම් බයිසිකල් යන්න තියෙන්නේ. උලක් නැහැ. සාර්ථක සංචාරයේ නිමාව. යනවා අපි. Mana kakul